මේ වීඩියෝ එක ඉවරෙද්දි ඉගෙන ගන්නවා මියුසිකල් ඩ්‍රෝන් එකක් කියන්නේ කෝඩ්ස් වලට කොහොමද ඇප්ලයි කරන්නේ සහ මෙලඩි එකක් එක්ක කොහොමද අපි ඒක ප්ලේ කරන්නේ කියලා. සරලවම කිව්වොත් මියුසිකල් ඩ්‍රෝන් එකක් කියන්නේ නෝට් එකක් නැත්නම් නෝට්ස් කීපයක් එක දිගට නොනවත්වාම අපි සෙක්ෂන් එක පුරාවටම නැත්නම් සින්දුව පුරාවටම ප්ලේ කරගෙන ඉන්න එකට. ඉන්දියන් මියුසික් වල මේක කුඩා දුරට දකින්න පුළුවන්. කර්නාටක මියුසික් වල හින්දුස්තානි සංගීතයේ මේක තියෙනවා. සාපා කියන නෝට්ස් එක තාම පුරාවෙන් දිගටම ප්ලේ කරගෙන ඉන්න එක අපිට උදාහරණයක් විදිහට ගන්න පුළුවන්. ඒ වගේම ෆිල්ම් මියුසික් වල චර්ච් මියුසික් වලත් මේක අපිට දකින්න ලැබෙනවා. අපි බලමු කොහොමද මේක කෝඩ්ස් වලට ඇප්ලයි කරන්නේ කියලා. දැන් හිතන්නකෝ ආ ප්ලේ කරන්නේ E major ඊට පස්සේ B sus4 A sus2 C sharp minor කියලා. පොඩි දෙයක් මතක් කරන්න ඔයාලට පුළුවන් අපේ YouTube channel එක පැත්තට ගිහලා තවත් මේ වගේ දේවල් ඉගෙන ගන්න. දැන් අපි යන් ආයෙත් lesson එකට. ඔයා මුලින්ම E major play කරනවා. ඊට පස්සේ B sus4 එක play කරන්නේ E note එක උඩ තියාගෙන. අපිට පුළුවන් මෙන්න මේ විදිහට play කරන්න. ඊට පස්සේ ඔයා A sus2 play කරනවා. එතෙන්දිත් ඔයා E note එක උඩ තියාගන්නවා. top note එක විදිහට E note එක තියාගන්නවා. ඊට පස්සේ ඔයාලට C sharp minor play කරන්න පුළුවන්. ඒත් ඔයාගේ top note එකේ. ඒතර chords එක play වෙනකොට මෙන්න මේ විදිහට. අපි බලමු කොහොමද මෙලඩි එකක් එක්ක මේක ප්ලේ කරන්න කියලා.